හායි අයිබෝන් ඔබ සියල්ලන්ටම සාමය හා සමාධානය උදා වේවා. ශ්‍රී ලාංකික යාළුවනි මිත්‍රවරණි, මේ දවස්වල අපේ ඥානසාර හිමිව ඔන්ලයින් වල දකින්න නෑ නේද? සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් වල, නිවුස් චැනල් වල දෙක ගන්න බැරි වුණා නේද? හේතුව මොකද්ද? දැන් අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍රේෂ්ඨ හිමියන්ගේ දක්ෂතාව ගැන, එතුමාගේ උතුම් සේවය ගැන, බුද්ධ දර්ශනය වෙනුවෙන් එතුමා කළ මේ පරිත්‍යාගය ගැන මුළු රටම කතා කරද්දී ඇයි ඥානසාර හිමි කතා කරන්නේ නැත්තේ? වචනයක් හරි කට අරින්න එතුමාට බයයිද? එහෙම නැත්තම් හොරාට හොරා යාළුවා කියලා ඒ වගේ පදනමක එතුමා ඉන්නවද? පොඩ්ඩක් අහලා කියන්නකෝ. මොකද රංජන් නිතරම කියනවානේ මුන් ඔක්කොම යාළුවෝමයිලි කියලා. දේශපාල හොරුන්ට තමයි ඒක කිව්වේ. නමුත් මුනුත් මේ බුද්ධ දර්ශනය රැක ගන්නවා, ඒක ආරක්ෂා කරනවා කියාගෙන මේ වගේ ස්ත්‍රී දූෂණයි නැත්තම් ඩ්‍රග්ස් මත්ද්‍රව්‍ය අරගෙන ඒ බුද්ධ දර්ශනයට අපහාස කරන එකයි මෙව්වද මුන් කරන සේවාව. දැන් බලන්න, දැන් මාසයක් ගියේ නැහැ. තායිලන්තයේ සිට අරන් ආපු ඒ කැනබිස් එක්කම අහුවෙච්ච ඒ ස්වාමි වහන්සේ කීප දෙනෙක්ම අහු වුණා. දැන් මේ ශ්‍රේෂ්ඨ හිමි කියලා හැමෝම ගිහිල්ලා ආශිර්වාදය ලබාගත් අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති, ඒ වගේම ඉන්දියාවේ අගමැති මෝඩි පවා ගිහිල්ලා ආශිර්වාදය අරගත්තු මේ ශ්‍රේෂ්ඨ හිමියන් මේ වගේ තුච්ච වැඩක් කරලා අද සාක්ෂි පිට අහු වෙලත් නීතිය Tamanට ඕන විදියට හරවගෙන හරි දේ වැරදි විදියට පෙන්වන්නත්, වැරදි දේ හරි කරගන්නත් මොවුන් කරන මේ නාඩගම අපි හැමෝම බලාගෙන ඉන්නවනේ. දැන් පොලිසියට ඇත්තටම සැලූට් එකක් අපි දෙන්න ඕනේ. අද එවැනි උසස් ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරීන් පවා වැරදක් කරපු විදියට මාධ්‍යයෙන් ප්‍රශ්න කරලා ඒගොල්ලන්ව අසරණ තත්වයට පත් කරලා තියෙනවා. යන්න ඕනේ විමර්ශනයක් සිදු කරලා තමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. ප්‍රමාණවත් සාක්ෂි සහිතව තියෙද්දි තමයි අපි අත්අඩංගුවට ගැනීම කරේ. මොකද ඒක පැහැදිලිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙනවා. පැමිණිල්ල ලද සැනින් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් අත්අඩංගුවට ගැනීම කරන්න කියලා. ඒක නෙමෙයි විය යුත්තේ. ඇත්තටම හාමුදුරුවෝ අනුරාධපුරේ ඉඳන් කොළඹ ඇවිල්ලා නවලෝක හෝටලයේ හෝ රෝහල දෙකෙන් එකට ඇඩ්මිට් වුණා. ඇඩ්මිට් වුණාට පස්සේ තමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. පොලිසිය විසින් බී වාර්තාවක් ඉදිරිපත් කරමින් ඒ ස්වාමින් වහන්සේ සැකකරුවෙක් බවට නම් කිරීම සිද්ධ කරා. ඊට එදිනම සවස එම ස්වාමින් වහන්සේව අත්අඩංගුවට ගැනීම සිද්ධ කරා. නීතිපති නියෝජනය නොලැබීම ගැන ඔබතුමා විමර්ශන බාර වෙන්න නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔබතුමා ඇයි එහෙම නීති නියෝජනය ලැබුණ නැත්තේ? ඔබතුමාලා කතා කරලා හරි දාවුදී හරි කිව්වේ නැද්ද එන්න කියලා? ඒක නීතිපතිතුමා විසින් නීතිපති නියෝජනයක් දෙනවද නැද්ද තීරණය කරන්නේ එතුමා. ඒ හින්දා ඒ ගැන මට ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. නියෝජ්‍ය පොලිස්පතිතුමා දැන් මේ මූලික විමර්ශනවලදී අනාවරණය වුණා මේ දැරිය මුදලට ලබා ගැනීමක් මේ සැකකාර භික්ෂුව විසින් සිදු කළා කියලා. නමුත් පොලිසිය බී වාර්තාව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරද්දී මේ චෝදනාව ඇතුළත් නොකර මේ කටයුතු කළේ. ඒකත් මම නැවත කීවා වගේ මේක බොහොම විශේෂයෙන්ම සංවේදී සහ අනිත් එක අධිකරණ කටයුත්තකින් ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ හින්දා මේ ගැන අපි සාකච්ඡා කිරීම මම හිතන්නේ හොඳයි. සැකකාර ස්වාමින් වහන්සේගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගත්තද? සැකකාර ජංගම දුරකථන ඒ ගන්න ඕනවා අපි විමර්ශනවලදී අත්‍යවශ්‍ය ආකාරයෙන් අරන් තියෙනවා. සහ ඒකේ විශේෂයෙන්ම අපිට ජංගම දුරකථන වලට වැඩිය අපිට ගන්න ඕනේ ඒකේ කෝල් ඩීටේල් හා ඒකේ තියෙන කාරණා. ඉතින් ඒවා සියල්ල අපි කරලා තියෙන්නේ. විමර්ශනවල අපි ගත යුතු ප්‍රකාශ, අපි ගත යුතු සාක්ෂි, මේ දේවල් වල යම් ප්‍රමාණයක් අවසන් වෙලා තියෙනවා. නමුත් දැන් මේකේ රස පරීක්ෂක වාර්තා නැවත එන්න ඕනේ. මේකට යම් කාලයක් ගත වෙයි. පව් අප්පා. ඒගොල්ලෝ ස්වාධීනව මේකට ඉදිරිපත් වෙලා ඒ දූෂණයට ලක් වෙච්ච ඒ දරුවට ජස්ටිස් එක ලබා ගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කළේ. ඒත් බලනකොට ඔක්කොම අනිත් පැත්තට මාරු කරලා මේ නීතිඥයෝ කියලා කියාගෙන බූරුව ටිකක් ඉදිරිපත් වෙලා මේ රටේ තියෙන ඒ නම්බුවටම කැතනමක් ඇති කරලා තියෙනවා. ඒ 40 ගාණක් එකතු වෙලා ඒ ස්ත්‍රී දූෂණය කරපු ඒ හිමීන්ට උඹලා කඩේට ගිහිල්ලා ඇත්ත වැරදි බවට පත් කරන්න උත්සාහ කළාට ඇත්තටම උඹලට හැන හතම වදින්න ඕනේ යකෝ. උඹලාගේ දරු පැටවුන්ට මෙහෙම වගේ දේවල් වෙන්න ඕනේ. ඒ අසාධාරණයට ලක් වෙච්ච ඒ අවුරුදු 15 ළමයා උඹලා මේ වගේ කැම්පන් මේ වගේ පිරිසම් වැඩවල් කරනවද?
දැන් මේ පල්ලේගම හේමාරතන හිමීට උඹලා කඩේට ගිහිල්ලා කොහොම හරි බෙයිල් එක එළියට ගත්තා. උඹලා තව දුරටත් උත්සාහ කරලා කොහොම හරි ඇත්ත වහලා මේක ඇදලා මේ කේස් එක ඩිස්මිස් කරනවා. ඒක අපි දන්නවා. නමුත් උඹලට ඇත්ත වහන්න බෑ. මොකද උසාවියේදී තනිකර ඔක්කොම පැහැදිලිව ඒ ළමයා කියපු විදියට ඔක්කොම විමර්ශන කටයුතු කරලා ඔක්කොම ඒ ඇත්ත කියලා තහවුරු වෙලා ඉවරයි. ඒ ළමයාට කරපු ඒ අපරාධයට ලක්ෂයක් මුදලත් බාර දීලා ඒකටම සාක්ෂිත් පවා ඔක්කොම නිරූපණය වෙලා ඉවරයි. එතකොට මේ වගේ දෙයක් කරන්න උඹලට ලැජ්ජාව කියලා නැද්ද යකෝ? උඹලා නීතිඥයෝද? පර බල්ලෝ බූරුවෝ. උඹලා වගේ 70 ගොන් 70 තියාගෙන රට කොහොමද වෙනස් කරන්නේ? නෑ අපි අද නිරීක්ෂණය කරපු ප්‍රධාන දෙයක් තමයි මෙතන තියෙන්නේ ඒ වින්දිතයා වූ දැරියට තියෙන පක්ෂපාතීත්වයට වඩා අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේට තියෙන විරෝධතාවය කියලා. ඒ කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන විසින් බෞද්ධ විරෝධී සංවිධාන විසින් ජනතාව පෙළඹවීමක් කරනවා. මේදී නායක හාමුදුරන්ට විරුද්ධව කරුණු දක්වලා නායක හාමුදුරන්ව වැඩි කාලයක් රක්ෂිත වන්දනාගාරයේ ගත කරවන්න. මෙතනදී අපි නීති ඉතාමත්ම නිවැරදිව පෙන්වලා දුන්නා. මේ නඩුව තියෙන මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ නඩුව අහලා නඩුවේ කරුණු මත වැරදිකාරයාට දඬුවම් දෙන අධිකරණය නෙමෙයි. ශ්‍රී දූෂණ නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය කරන්නේ විමර්ශන කිරීම සම්බන්ධයෙන් සහාය දැක්වීමක් පමණයි. ඒ වගේම සැකකාරයෙක් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වුණාම සැකකාරයාට අප ලබා දීමට හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලයක් මහේස්ත්‍රාත්වරයාට තියෙනවා. අප ලබා දෙන්න පුළුවන් තත්ත්වයන් තමයි අප පනතේ දක්වලා තියෙන්නේ. 1997 අංග 30 දරන අප පනතේ කියලා තියෙනවා අප ලබා දීම තමයි රීතිය, අප ප්‍රතික්ෂේප කිරීම ව්‍යාතිරේකය කියලා. එතකොට අප ප්‍රතික්ෂේප කරනවා නම් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා නම් ඒක කළ යුතු වන්නේ සැකකාරයා කරලා තියෙන වරදක බරපතලකම නිසා නෙවෙයි, NGO වල මැදිහත් වීම නිසා නෙවෙයි, කාන්තා සංවිධානවල බලපෑම් මත නෙවෙයි. යම් කෙනෙක්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා නම් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න පුළුවන් වෙන්නේ අප පනතේ 14 වන වගන්තියේ තියෙන නීතිමය උපමානයන් මත පමණයි. ඒ කියන්නේ සාක්ෂිකාරයාට හෝ නඩුවට අයිතු ලෙස බලපාන කාරණයක් කරනවා නම් පැණයයි කියලා සැඟවෙයි කියලා යම් සැකයක් තියෙනවා නම් ඒ වගේම මේ විමර්ශන වලට හෝ වෙනත් බලපෑමක් කරන්න සැකකාරයට හැකියාවක් තියෙනවා නම් ඒ වගේම ස්වභාවිකව උග්‍ර මහජන විරෝධයක් මතුවලා තියෙනවා නම් අප ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය නවන සංවිධාන කරුණු ගණනාවක් ඉදිරිපත් කළා. Facebook කී සටහන් සමාජ මාධ්‍යවල වාර්තා ඉදිරිපත් කළා. නමුත් අධිකරණයක සාක්ෂියක් හැටියට සමාජ මාධ්‍ය වාර්තා හෝ Facebook සටහන් හෝ YouTube කරුවන්ගේ අර්ථ දැක්වීම ගණන් ගන්නේ නැහැ. අධිකරණයක් සලකලා බලන්නේ විමර්ශනයේ තත්ත්වය මත පමණයි. මාරයි මරු නියමයි සුපිරි. උඹලාගෙන නම් නියම ආඩම්බරයි. මේ ස්ත්‍රී දූෂණය උඹලාගේ ගෑනු ළමයින්ට වුණාම එතකොටත් මේ වගේ ස්වාමි වහන්සේලාට උඹලා කඩේ ගිහිල්ලා ඉදිරිපත් වෙලා එප පිට ඔවුන්ව එළියට ගන්නවද? සක්කිලි බූරුවෝ. නොදකින්. උඹලා වගේ ඉගෙනගත්තු ගොන් මේ වගේ වැරදිකරුවන්ට පෙනී සිටිලා මේ වගේ ගූකන බල්ලෝ ලෙස උඹලා හැසිරෙනකොට තමයි අපිට ඇත්තටම ඉවස ගන්න බෑ. ඉතින් කොහොමද රට වෙනස් වෙන්නේ? මේක තමයි වෙනස. කොහොමද වෙනස? මුන් 40 දෙනාවම අල්ලලා ඇතුළේ දාන්න ඕනේ. පොලිසිය ඇත්තටම මේ වගේ දේවල් වලට බය වෙන්න නරකයි. ඔබතුමන්ලා තවත් ස්ට්‍රෝං එකේ ඉන්න. ජනතාව ඉන්නේ ඔබ සමගයි. අපිට බලා ගන්න පුළුවන් වුණා කොච්චර මිනිස්සු පාරත් ඇවිල්ලා උද්ඝෝෂණ කරලා කොච්චර මානව හිමිකම් එක්ක වැඩ කරන ඒ ආයතනවල් ඉදිරිපත් වෙලත් උඹලා වගේ කාලකන්ණි ගොන් 70 රටේ කවුරුත් බලාපොරොත්තු නැති වෙනසක් ගෙනත් දුන්නා. ඒකට නම් ගොඩක් ස්තුති කියලා කියන්න ඕනේ. ඒ නිසා එතකොට මේ වගේ ගොන් 70 එක්ක කොහොමද අප්පා වැරදිකරුවන්ට හරියට දඬුවම් ලැබෙන්නේ? පොලිසිය කොහොමද ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කරන්නේ? ඇත්තටම හරි කනගාටුයි. නමුත් කවදා හරි එත්ත ජයගනි. ඒක අපිට වැටහෙනවා හොඳටම. ඒ වගේම මේ කාලකන්ණි ගොන් 70 වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච ඒ කෝට් සුට් ගහගෙන නීතිඥ මහතුරු කියලා තමන්ව පෙන්눔 කරගෙන බලු වැඩ කරන මේ වගේ සත්තුන් ගොන් සක්කිලි මූසලයන් ඔවුන්ගේ කතාවෙනුත් ඔබතුමන්ලටම තේරෙනවා. එතකොට ලංකාවේ බුදුදහමටත් රටේ නීතියටත්
අනාගතයටත් අබසරණයි. එච්චරයි කියන්න තියෙන්නේ. අපේ අබසරණ හිමි ඔබතුමාටත් මෙව කතා කරන්න කටක් වචනයක් නැහැ. ඔබත් අබසරණ හිමි කියලා හැමෝම දන්නවා. එහෙමනම් සියලුම දෙනාට ජය වේවා. අපි පොඩ්ඩක් ඉවසලා බලමු ඉදිරියට මොකද්ද වෙන්නේ කියලා.